හිතන්නකෝ ඔයා ප්‍රාර්ථනා කරන කෙනෙක් ලෝකේ වෙන කිසිම කෙනෙකුට වඩා ඔයාට ආදරය කරන්න කියලා. හැබැයි ඒ ප්‍රාර්ථනාව ඇත්තටම ඉටු වුණොත් එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ පුද්ගලයා තව දුරටත් ඔහු හෝ ඇය වගේ පේන්නේ නැහැ. අමුතු භයානක දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා ඔයාගේ ජීවිතේ. ඔබ්සෙෂන් කියන්නේ අදුරු සුරංගනා කතාවක් වගේ හොරර් චිත්‍රපටයක්. ඒක අපිට කියන්නේ එකම එක දෙයක් ගැන. ඔබ ප්‍රාර්ථනා කරන දේ ගැන පරිස්සම් වෙන්න. මොකද සමහර විට ඒක ඇත්තටම ඉටු වෙන්න පුළුවන්. ඉතින් අපි මේ චිත්‍රපටය ගැන තව දුරටත් කතා කරමු. චිත්‍රපටය ආරම්භ වෙන්නේ ඔහු තම හැඟීම් ප්‍රකාශ කරන දර්ශනයකින්. මම අහන හැම ගීතයකම ඔයා ඉන්නවා. මම මෙහෙට ආවම මට තේරෙයි මට හොඳින්ම සැලකුවේ ඔයා විතරයි කියලා. මගේ ආච්චි නැති වුණ වෙලාවේ මට ළඟින් හිටියේ ඔයා. එහෙම කියන් යනකොටම එයාගේ යාළුවා ඉයන් අනිත් මේසිදන් කෑ ගහනවා. මම අහලා තියෙන ක්‍රින්ජ්ම කන්ෆෙෂන් එක තමයි මේක කියලා. ඇත්තටම බෑයේ ගෑනු ළමයට ආදරේ කියන්නේ නෙමෙයි. එයා කැමති ඇත්ත කෙනා නිකීට කියන්න කලින් ප්‍රැක්ටිස් කරනවා. ඒ ගැහණු ළමයා ඒක ටිකක් කියුට් කියලා හිතනවා. එයා කියනවා නිකීට ගිෆ්ට් එකක් ගන්න කියලා. ඒත් ඉයන් කතාව නවත්තලා කියනවා නිකී ගිෆ්ට් වලට කැමති වෙන ටයිප් එකේ කෙල්ලෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ ඉයන් බෑට කියනවා නිකීව නික්නේම් එකෙන් අමතන්න කියලා. ෆ්‍රීකි නිකී. බෑ එකපාරටම අකමැති වෙනවා. මොකද නිකීයේ නමට කැමති නැහැ. ඉයන් කියනවා අද මෙයාට ඩ්‍රින්ක් එකකට එන්න අහන්න කියලා. ඒත් බෑට ඕනේ ට්‍රිවියා නයිට් එක වෙනකන් ඉන්න. ඒ ඇට්මොස්ෆියර් එකේ ඒක කියන එක ලේසි වෙයි කියලා බෑ හිතනවා. ඒත් ඉයන් කියනවා නිකීත් කැමති කියලා. ඒත් ඊළඟට අපිට පෙන්වන්නේ බෑගේ පූස නැති වෙලා ඉන්න. ඌ ආච්චිගේ බෙහෙත් බීපු නිසා තමයි නැති වෙලා තියෙන්නේ. බෑ ජීවත් වෙන්නේ ආච්චිගේ ගෙදර. ආච්චිගේ බෙහෙත් තවමත් නාන කාමරේ තියෙනවා. බෑ පූස නැති වෙච්ච එක ගැන ගොඩක් දුක් වෙමින් තමයි ඉන්නේ. ඉතින් එයාව සංසුන් කරගන්නේ නිකීගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම දිහා බලාගෙන. ඒත් එක්කම එකපාරටම නිකීගෙන් එයාට කෝල් එකක් එනවා. කුයිස් නයිට් එකකට එන්නේ කීයටද කියලා නිකී අහද්දි බෑගේ මුළු හැසිරීමෙම වෙනස් වෙනවා. වඩන එක නවතිනවා. ඔහු සතුටු වෙනවා. දුරකථන සංවාදයේදී නිකී කියනවා එයාගේ ක්‍රිස්ටල් නෙක්ලස් එක ඩ්‍රේන් එකකට වැටිලා කියලා. ඒ නිසා බෑ ඊළඟ දවසේ ක්‍රිස්ටල් ෂොප් එකකට යනවා අලුත් එකක් අරන් දෙන්න. දැන් මේක ඇත්තටම හොඳ වැඩක්ද? නැත්තම් ටිකක් අධික ආසාවක්ද? ඔයාගේ කෝවර්කර් කෙනෙක් තමන්ගේ චේන් එක නැති වුණා කියලා දැනගත්තම ඊළඟ දවසේ ඔයා වෙනුවෙන් අලුත් එකක් අරන් ආවොත් ඔයාට කොහොම හිතෙයිද? ක්‍රිස්ටල් ෂොප් එකේදී බෑට වන් විෂ් විලෝ කියන අමුතු භාණ්ඩයක් පේනවා. ඒක ඕජා බෝඩ් එකක් වගේ අద్භූත දෙයක්. ඒකේ ලියලා තියෙන්නේ ඔබට ඒක ප්‍රාර්ථනාවක් පමණයි. කොටු අරින්න විලෝ ස්ටික් එක ගන්න. ඒක දෙකට කඩන්න. ඔබේ ප්‍රාර්ථනාව ඉටු වෙවි. බෑ අහනවා මිනිස්සු ආපහු ඇවිත් පැමිණිලි කරන්නේ මේක වැඩ කරන්නේ නැති නිසාද? නැත්නම් වැඩ කරලා එයාලගේ ජීවිතේ විනාශ වෙච්ච නිසාද? හැබැයි වෙළඳ සේවිකාව ඒකට කෙලින් උත්තරයක් දෙන්න යන්නේ නැහැ. ඊට පස්සේ පෙන්වන්නේ බෑ කුයිස් නයිට් එකකට යනවා. ට්‍රිවියා නයිට් එකේ යාළුවෝ 4 දෙනාම එකතු වෙනවා. ඉයන් තවමත් බෑව පුෂ් කරනවා නිකීට හිතේ තියෙන දේ කියන්න කියලා. ඒත් බෑට හිතේ තියෙන දේ කියන්න බෑ. බෑයි නිකී ටිකක් බොනවා. විහිළු කරනවා. හැම සැරේම බෑ ආදරේ කියන යන්දි කවු හරි බාධා කරනවා. පස්සේ සාරත් වෙනවා. ඔක්කොම බෑගේ මැරිච්ච පූස වෙනුවෙන් චියර්ස් කරනවා. සාරා ඒ ගැන දැනගෙන ඉන්නේ නැහැ. ඒ නිසා එයා බෑව බදා ගන්නවා. රෑ ඉවර වෙලා නිකී කියනවා එයාට ගොඩක් මහන්සි කියලා. බෑ ඉදිරිපත් වෙනවා එයාව ගෙදරට ඇරලවන්න. යන අතරතුර නිකී පාරේ ඉන්න අසරණ මිනිස්සෙට සල්ලි දෙනවා. ඒක දැකලා බෑගේ හිත තව ටිකක් එයාට ඇදිලා යනවා. කාර් එකේ යන ගමන් නිකී බෑගේ පූසට වෙච්ච දේ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. කාර් එකේදී නිකී කියනවා ඇය මේ රැකියාව අත්හැරලා ලේඛිකාවක් වෙන්න කැමතියි කියලා. නිකී තව දෙයක් කියනවා. මට ආදරය දැනෙන්නේ නැහැ. මම මේ හැඟීම තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි ඒ ගැන ලියන්න පුළුවන්. බෑ අහනවා එහෙනම් ඔයා ලියන්නේ රොමැන්ස් නවල් එකක්ද? නිකී කියනවා නෑ. ඒක ලව් ස්ටෝරි එකක්. බෑ පුදුම වෙලා අහනවා දෙකම එකක් නෙමෙයිද කියලා. හැබැයි නිකී පිළිතුර දෙන්නේ නැහැ. මොකද ඒ දෙක එකම දෙයක් නෙවෙයි. වැදගත්ම දේ තමයි බෑ ඒ වෙනස තේරුම් ගන්න නැහැ. ඊට පස්සේ ඔහු කියනවා මට මතක් කරන්න මම ඔයාට තෑග්ගක් අරන් ආවා. නිකී ටිකක් කලබල වෙලා කියනවා අනේ එහෙම කියන්න එපා. ඒක මාව නර්වස් කරනවා. ඒ එක්ක
එක්කම නිකි අහනවා සාරා ගැන. මොකද සාරා දවස පුරාම බෙයා ගැන අහලා තිබ්බ නිසා. හැබැයි බෙයා කියනවා මම එයාව දකින්නේ මගේ යාළුවෙක් විදියට විතරයි කියලා. ඒත් එක්කම ඔහු නිකීට තමන්ගේ ආදරය කියන්න උත්සාහ කරනවා. හැබැයි වචන එන්නේ. ඒ වෙනුවට ඔහුට කියවෙන්නේ ෆ්‍රීකි නිකී කියලා. ෆ්‍රීකි නිකී කියන්නේ ඇගේ පාසල් කාලේ පොලිස්ලා ඇයට කියපු නම. බෙයා ඒක විහිළුවක් විදියට කියන්න උත්සාහ කළා. නිකී ඒකට කැමති වෙන්නේ නැහැ. නිකී එකපාරටම හැරිලා තරහෙන් කියනවා මට ඒ නමෙන් කතා කරන්න එපා. ඊට පස්සේ ඇස් දෙක දිහා බලලා අහනවා "ඔව් මට කැමතිද?" බෙයා නිහඬ වෙනවා. අන්තිමට කියන්නේ අපි හොඳ යාළුවෝ. නිකී නිහඬව ඇතුළට යනවා. ගොඩක් දුකින් ඉන්න බෙයා විශ්විලෝ ටෝයි එක බලනවා. ඒකේ ලියලා තියෙන්නේ කඩලා විශ් එකක් ඉල්ලන්න. ඒක ඇත්ත වෙයි කියලා. බෙයා ඒක කඩනවා. ඊට පස්සේ විශ් එකත් ඉල්ලනවා. නිකී මේ ලෝකෙ වෙන කාටවත් වඩා මට ආදරය කරන. එයා වාහනේ ස්ටාර්ට් කරන්න යනකොටම එයා දකිනවා නිකී එයාගේ ගෙදර දොරකඩ ඉඳගෙන එයා දිහා බලාගෙන ඉන්නවා. නිකී එකපාරම වාහනේ ළඟට එනවා. බෙයාට මතක් කරනවා. "ඔයා මට දෙන්න තිබ්බ දෙයක් තිබ්බ නේද?" බෙයා කියනවා ඒක ගෙදර අමතක වුණා කියලා. ඒත් ඊළඟ මොහොතේ නිකී අමුතු විදියට අහනවා "ඔයාට පූසත් නැති වුණා නේද? ඇතුළට එන්න." හැබැයි එයාගේ හැසිරීම සාමාන්‍ය නැහැ. ඇය හදිසියෙම බෙයා ගැන අධික ලෙස ඇලුම් කරන කෙනෙක් වගේ වෙනවා. එක මොහොතකට ඇය ට්‍රාන්ස් එකෙන් එළියට ආවා වගේ පේනවා. "මම මොනවද කරන්නේ?" කියලා ඇය කියනවා. නමුත් ඊළඟ තප්පරේම නැවතත් බෙයා ගැන උමතුවෙන් ආදරය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ තවත් කතාවක් කියනවා. "මගේ තාත්තා මැරමින් ඉන්නවා. මට තනියම ඉන්න බෑ. ඒ නිසා දෙන්නම් බෙයාගේ ගෙදර යනවා." ගෙදර ඇතුළට ඇවිත් නිකී වටපිට බලලා hina වෙලා කියනවා මෙතන ඔයාගේ සුවඳ වගේ. බෙයා කියනවා නිකීට ඇදේ නිදා ගන්න. බෙයා සෝෆා එකේ නිදා ගන්නම් කියලා. ඒත් නිකී කියනවා නෑ මගේ ළඟම ඉන්න. බෙයා ටිකක් සැකෙන් හිටියත් එකග වෙනවා. ඊට පස්සේ නිකී හදිසියෙම තමන්ගේ ෂර්ට් එක ගලවනවා. බෙයාටත් හිතා ගන්න බැහැ. ඇදේ ඉඳගෙන නිකී ටිකෙන් ටික ලං වෙනවා. අන්තිමට දෙන්න කිස් කරනවා. ඒත් එකපාරටම නිකීගේ ඇස් වැහෙනවා. එයා පස්සට ගිහින් බය වෙලා කෑ ගහනවා. ඒක දැකලා බෙයාත් හොඳටම කලබල වෙනවා. ඇයි මොකද්ද වුනේ කියලා. ඒත් නිකී ඒක ෂේප් කරගන්නවා. මට පැනික් ඇටැක් එකක් ආවා වගේ කියලා. එයා අඬනවා. බෙයා බය වෙලා එයා ළඟම ඉඳලා රෑ ගත කරනවා. නිින්ද යන්නේ නැති නිසා බෙයා විශ්විලෝ එක ගැන ඔන්ලයින් සර්ච් කරනවා. කට්ටියක් කියනවා ඒක ඇත්ත කියලා. තව කට්ටියක් කියනවා ඒක අර්බන් ලෙජන්ඩ් එකක් විතරයි කියලා. රෑ මැදදී නිකී හැරෙනවා. එයා අහනවා ඔයා කොහෙ ගියාද? ආයෙත් මගේ ළඟට එන්න කියලා. ඊළඟ උදේ බෙයා ඇහැරෙද්දි නිකී කිචන් එකේ. ඒත් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. එයා මැරිච්ච පූස එක්ක අමුතු රිචුවල් එකක් කරනවා. බෙයා ඇහුවම නිකී hina වෙලා කියනවා මේ මෙමෝරියල් එකක් විතරයි. දවල් වැඩට ගියාම ඊයන් අහනවා ඊයේ රෑ මොකද උනේ කියලා. බෙයා හැමදේම කියනවා. නිකී එකපාරම එයාගේ ගෙදරට එන්න කැමති වුණා. ඒ අතර මේ දෙන්නා කිස් කළා. ඒත් මොකක් හරි නැති වගේ දෙයක් කියලා කියනවා. නිකී ඒ වෙලාවේ ඔෆිස් එකේ එයාලගේ දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නවා. බෙයා නිකීගේ තාත්තට කැන්සර් එකක් තියෙනවා කියපු එකත් කියනවා. ඊයන් කියනවා ඒක නම් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහරට නිකී ස්ට්‍රෙස් වෙලා ඇති. නැත්තම් මෙඩිකේෂන් ඕවර්ඩෝස් එකක් වෙන්න පුළුවන් කියලා. ඒත් බෙයාගේ හිතේ සැකය වැඩි වෙනවා. වැඩි ඉවර වෙලා හැමෝම ගෙදර යන්න ලෑස්ති වෙනකොට බෙයා හිතනවා අද නිකී තමන් එක්ක ගෙදර යයි කියලා. ඒත් නිකී එක වචනයක්වත් නොකිය ඊයන් එක්ක යනවා. බෙයාට තවත් සැක හිතෙනවා. එයා ඊයන්ට කෝල් කරලා අහනවා අත නිකීගේ වෙනසක් දැක්කේ නැද්ද කියලා. ඊයන් කියනවා නෑ මචං නිකී නම් සාමාන්‍යයි කියලා. එක වෙලාවකින් බෙයාගේ ගෙදරට කවුරු හරි දොරට ගහනවා. දොර ඇරියම නිකී එයා කියනවා ඊයේ රෑ වෙච්ච දේවල් මම මෙඩිකේෂන් ගත්ත නිසා වෙන්නේ. ඊට පස්සේ හදිස්සිය කියනවා මම දන්නවා ඔයා මට කැමතියි කියලා. බෙයා තාමත් කියන්න බය. ඒ වෙනුවට අහනවා එහෙනම් ඔයා මට කැමතිද? නිකී hina වෙලා කියනවා ඔව් මං ඔයාට ආදරේ. ඒ මොහොතෙන් පස්සේ දෙන්න ඔෆිෂියලි රිලේෂන්ෂිප් එකක් පටන් ගන්නවා. හැමදේම පර්ෆෙක්ට් වගේ. මූවි ඩේට්ස්, ලේට් නයිට් කෝල්ස්, හිනාව, සතුට. බෙයා හිතනවා තමන්ගේ හිනේ හැබෑ වුණා කියලා. එක දවසක් රෙස්ටොරන්ට් එකේ දින එකක් ගන්නකොට බෙයා අහනවා ඔයාගේ තාත්තට කොහොමද කැන්සර් එක කියලා. නිකීගේ මූණ වෙනස් වෙනවා. එයාව කතාව වෙනස් කරනවා. ඒ වෙලෙම ඊයන් කෝල් කරනවා. බෙයා ඉග්නෝර් කරන්න හදනවා. ඒත් එක දිගට එන කෝල් නිසා බෙයාම අහනවා නිකීන් කෝල් එක ගන්නද කියලා. නිකී කෝල් එක ගන්න කියනවා. කෝල් එකේ ඊයන් කම්පැනින් කියනවා නිකීගේ තාත්තට කැන්සර් නෑ. තව සති කීපයකට කලින් නිකී
නිකී සාරට කියලා තියෙනවා බෙයාව බලන්න හරියට පොඩි ළමෙක් වගේ කියලා. බෙයාගේ මුළු ලෝකෙම නතර වෙනවා. එයා හෙමින් ටේබල් එක ළඟට යනවා. නිකී ලස්සන ගිෆ්ට් බොක්ස් එකක් දෙනවා. ඇතුලේ තිබ්බ ටයිගර් අයි ස්ටෝන් එක. එයා කියනවා මේක කොන්ෆිඩන්ස් දෙයි. බෙයා අහනවා මටයි මේක දෙන්නේ. නිකී ලොකු හිනාවක් එක කියනවා මම ලෝකෙ වෙන කාටවත් වඩා ඔයාට ආදරේ. ඒ වචනේත් එක්ක බෙයාගේ හිත බිඳෙන්න පටන් ගන්නවා. එයා කෙලින්ම අහනවා ඔයාගේ තාත්තට ඇත්තටම කැන්සර් එකක් තියෙනවද? එක පාරටම නිකීගේ හිනාව නැති වෙනවා. එයා නිහඬව බලාගෙන ඉඳලා නෝ කියලා අඩන්න පටන් ගන්නවා. අපි හොඳ ඩේට් එකක් ගත කරානේ. ඒක විතරක් නේද වැදගත් කියලා. බෙයා ඉක්මනට නිකීව සංසුන් කරගන්නවා. බෙයා කියනවා කමක් නැහැ. මම ඒක ගැන වැඩි හිතන්නේ නැහැ කියලා. එතන තමයි බෙයාට වර්ධන ලොකුම තැන. ඊළඟ උදේ තවම 4 වෙලත් නෑ. බෙයා ඇහැරෙද්දි නිකී කාමරේ කෙළවරක වැළපෙමින් කම්පැනින් බිම ගුලි වෙලා ඉන්නවා. එයා අඩ කෑ ගහනවා. අයියෝ මට මම ඔයාට ආදරය කරන තරම් ආදරේ නැත්තේ. බෙයාට ඒ වෙලාවේ තේරෙන්න පටන් ගන්නවා මේක ආදරයක් නෙවෙයි. මොකක් හරි වැරදි දෙයක් පටන් අරන් කියලා. බෙයා නිකී වාපව ඇදට එන්න කියනවා. ඒත් එයා කියනවා ඔයා නිදා ගන්න. බෙයාට වෙන දෙයක් කරන්න බෑ. ඒ ටික වෙලාවකට පස්සේ නිකී ආයෙත් කෑ ගහලා එයාව හැරවනවා. අතේ මල් බදුනක් අරගෙන එයා ළඟ හිට ගන්නවා. එයා කියනවා මේක වගේ පූස වෙනුවෙන්. ඊට පස්සේ සාමාන්‍ය කෙනෙක් වගේ ඇවිත් එයාලගෙන් නිදා ගන්නවා. ඊළඟ උදේ බෙයා බාත්රූම් එකට ගිහින් මිරර් එක බලනකොට දකින්නේ කවුරු හරි එයාගේ කොණ්ඩේ කපලා කියලා. එයා ආපහු ඇවිත් නිකීගෙන් අහනවා. නිකී පිළිගන්න ඒක තමන් කළා කියලා. බෙයා ටිකක් හිමින් කියනවා මේක නම් නෝමල් නෑ. ආයෙ එහෙම කරන්න එපා කියලා. නිකී ලැජ්ජාවෙන් සොරි කියනවා. ඊට පස්සේ අමුතු දිගු හිනාවක් දාලා කිස් කරලා කියනවා මම ඔයාට ආදරේ. බෙයා ගෙදරින් එළියට යන්න හදනකොට තවත් භයානක දෙයක් දකිනවා. මුළු ඉස්සරහ දොරම ටේප් වලින් වහලා බොහොම අමාරුවෙන් දොර අරගෙන එයා වැඩට යනවා. නිකී ගෙදර ඇතුළෙම හිටගෙන එයා දිහා නොසෙල්වි බලාගෙන ඉන්නවා. ඒත් එක්කම එයාට එතනම මුත්‍රාත් යනවා. වැඩට ගිය බෙයා හොදටම කම්පණේ. ලන්ච් බොක්ස් එක අරිනකොට ඇතුලේ කියුට් නෝට් ෆොටෝසුත් තියෙනවා. සාරා එනවා. එයාට පේනවා බෙයා අවුලෙන් ඉන්නේ කියලා. බෙයා ඉයන් කියපු හැමදේම කියනවා. සාරා කියනවා මේ රිලේෂන්ෂිප් එක හරි ඉක්මනට වෙනස් වුණා. මට නිකීගේ හැසිරීම හරි නෑ වගේ. එතකොට සාරාගේ තාත්තා ඇවිත් කියනවා සාරාගේ ඩ්‍රීම් කොලෙජ් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙලා කියලා. සාරා ගොඩක් දුකින් ඉන්නවා. ටික වෙලාවකට පස්සේ සාරා බෙයාගේ උරහිසට ඔළුව තියාගෙන කතා කරනවා. එතකොට එයා බෙයාගේ ජැකට් එකෙන් නෝට් එකක් අරිනවා. ඒක පූසගෙන ලියපු නෝට් එකක්. ඒ මොහොතේ බෙයාට තේරෙනවා එයා කාපු සෑන්ඩ්විච් එක නිකී හදලා තියෙන්නේ එයාගේම මැරිච්ච පූසගේ මස්සනේ. බෙයාට වමනේ වෙනවා. ගෙදර යන අතරමඟ ඉයන් යාව නවත්තනවා. ඉයන් හිතන්නේ බෙයා නිකීගේ මානසික තත්ත්වය එක්ස්ප්ලොයිට් කරනවා කියලා. එයා කියනවා අද බොයිස් නයිට් එකක්. නිකී එක්ක එන්න බෑ කියලා. බෙයා එකක වෙනවා. ඉයන් ගියාට පස්සේ බෙයා විශ්විලෝඩ් බොක්ස් එකේ තිබ්බ ෆෝන් නම්බර් එකට කෝල් කරනවා. ෆෝන් එක ගන්න මනුස්සයා සාමාන්‍ය හරින් කියනවා විශ්විලෝ එකෙන් ලැබෙන ආදරය ඇත්ත එකක් නෙමෙයි. ඒක ශාපයක්. එයා අහනවා විශ් එක වෙනස් කරන්න බැරිද? මනුස්සයා කියනවා නෑ. කැන්සල් කරන්න පුළුවන්. ඒත් එතකොට ටිකක් නිහඬ වෙලා ඔයා මැරෙන්න වෙනවා. බෙයා නිහඬ වෙනවා. ඊට පස්සේ ෆෝන් එකෙන් ඇහෙන්නේ නිකීගේ භයානක කෑ ගැසීම. බෙයාට දැන් තේරෙනවා එයා ඉල්ලුවේ ආදරේ නෙමෙයි. එයා ඉල්ලපු ආදරේ නිකීවම පිස්සෙක් කරලා කියලා. බෙයා බයෙන් ගෙදරට දුවනවා. ගෙදර ඇතුළට ගියාම නිකී තාමත් එතනම හිටගෙන ඉන්නවා. මුළු ඇගම දාඩියෙන් තෙමිලා වමනෙත් ගිහින් එයා අඩමින් ආයෙත් සොරි කියනවා. බෙයා යාව ෂවර් එකකට යවලා එළියෙන් අහනවා ඔයා මගේ පූසව ඉව්වද? එකපාරටම මුකුත් කියන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ නිකී හිමින් කියනවා හරි හනි. බෙයාට ඒක ඇහෙද්දි අග සීතල වෙනවා. ඊට පස්සේ එයා බොයිස් නයිට් එක ගැන කියනවා. නිකී එකපාරටම කියනවා මමත් එනවා. බෙයා කියනවා ඒක බොයිස් නයිට් එකක්. එතකොට නිකී කෑ ගහනවා. ඒක අමුතුයි. සාරා කිව්වා එයා එනවා කියලා. බෙයාට යාව නවත්තන්න බැරි වෙනවා. අන්තිමට නිකීවත් අරගෙන යනවා. බාර් එකේ ඉයන්ට තරහ යනවා. ඔක්කොම යාළුවෝ කතා කරනවා. hina වෙනවා. ඒත් නිකී බෙයා කියන හැම පොඩි විහිළුවකටම අසාමාන්‍ය විදියට hina වෙනවා. හැමෝම අවුලෙන් ගේම් එක පටන් ගන්නවා. නිකීට ස්ටෝරි එකක් කියන්න දෙන්නේ. එයා හැන්සල් ඇන්ඩ් ග්‍රෙටල් කතාව කියනවා. ඒත් එයා එක භයානක ලේ ගලන අමුතු කතාවක් කළා කියනවා. මුළු බාර් එකම නිහඬ වෙනවා. ඊළඟ ටර්න් එක එන්නේ බෙයාට. ඒක චැලෙන්ජ් එකක්. ළඟ ඉන්න ගෑනු ළමයා කිස් කරන්න. බෙයාගේ ළඟින් ඉන්නේ සාරා. නිකී නැගිටිනවා. හෙමින් ඇවිත් සාරාගේ චෙයා එක පස්සට අදිනවා. ඊට පස්සේ බෙයා ළඟ ඉඳ ගන්නවා. හැමෝම බලාගෙන ඉද්දිම නිකී බෙයාගෙන් කිස් එකක් ඉල්ලනවා. බෙයා නිකීට කිස් එකක් දෙනවා. හැබැයි ඊළඟ තප්පරේම නිකී ආපහු කෑ ගහනවා. ඔයාලා ඔක්කොමලා මැරෙයි. ඔයාලා දන්නේ මම බෙයාට කරන ආදරේ ගැන. මම බෙයාට කරන ආදරේ වගේ ආදරයක් ඔයාලා කවුරුත් දන්නේ නැහැ. හැමෝම නිහඬයි. ඊළඟ තප්පරේ එයා hina වෙලා කියනවා අයියෝ මම විහිළුවක් කළේ. ඒත් එකපාර හදිස්සියෙන් කවුරු හරි වෙන කෙනෙක් එයාගේ ඇඟ ඇතුලෙන් කෑ
කෑ ගහනවා වගේ සද්දයක් එනවා. ඒත් එක්කම වීදුරු බෝතලයක් අල්ලගන්න නිකි එයාගෙම ඔළුවට ගහගන්න පටන් ගන්නවා. ඒ හැමතැනම හැමෝම කෑ ගහනවා බෙයාට ඒක නවත්තන්න කියලා. හැබැයි බෙයාත් ගොඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ. අන්තිමට කොහොම හරි හොස්පිටල් එකට ගෙනියනවා. ඒත් හොස්පිටල් එක ඇඩ්මිට් කරන්නේ නැහැ. ගෙදර ගෙනල්ලා බෙයා අඩමින් කියනවා මට මගේ නිකීව ආපහු ඕනේ. නිකී hina වෙලා කියනවා මම තමයි ඔයාගේ ෆ්‍රීකි නිකී. බෙයා බාත්රූම් එකකට යන්න අහනවා. බෙයා බාත්රූම් එකට යන්න හදනකොට නිකී අහනවා අයියෝ මට ආදරේ කියන්නේ නැත්තේ. බෙයා කෑ ගහනවා මට ඕනුනේ මේක නෙවෙයි. නිකී අඩන්න පටන් ගන්නවා. ඒත් ඊළඟ මොහොතේ එයා පස්සට ඇවිදින්න පටන් ගන්නවා. කකුල් අසාමාන්‍ය විදියට හැරිලා. එයා කියනවා බය වෙන්න එපා. මම ඔයාට කිසිම දෙයක් කරන්නේ නැහැ. බෙයාට දැන් තේරෙනවා මේ නිකී නෙවෙයි. විශ් එක දැන් සම්පූර්ණයෙන්ම ශාපයක් වෙලා. අන්තිමට බෙයාට නිකී එක්කම නිදා ගන්න වෙනවා. රෑමෙද බෙයා ඇහැරෙනවා. නිකී සාමකාමීව එයාගේ අත් අතර නිදාගෙන ඉන්නවා. ඒ වෙලාවේ මෙසේජ් එකක් එනවා. සාරා මෙසේජ් එකක් දානවා. එයා කියනවා මාව දැම්ම හම්බෙන්න. බෙයා කියනවා මට එන්න බෑ කියලා. ඒ සාරා රිප්ලයි කරනවා මේක ගොඩක් ඉම්පෝටන්ට් කියලා. බෙයා හැමින් ඇදන් බහැලා එළියට යන්න හදනවා. දොර ළඟට ඇද්දි නිකී ඇස් අරිනවා. ඒත් මේ පාර වෙනස් පිස්ස හැසිරීමක් නෙවෙයි තියෙන්නේ. ඇස්වල කඩළු. මේ තමයි ඇතම නිකී. එයා හැමින් කියනවා බෙයා කරුණා කරලා මාව මරන්න. ආයෙත් මම ඇහැරෙන්න කලින්. බෙයා සම්පූර්ණයෙන්ම දුක් වෙනවා. එයා ගෙදරින් එළියට ගිහින් සාරාව හම්බෙන්න යනවා. සාරා කියනවා නිකීව මැනිපුලේට් කරනවා. එයාට තාත්තා ගැන කිසිම දුකක් නැහැ. හැමෝටම පේනවා එයා හරි නැති බව. ඊට පස්සේ සාරා එයාගේ ඩ්‍රීම් කොලෙජ් ඇක්සෙප්ටන්ස් ලෙටර් එක පෙන්නනවා. දෙන්නා ටිකක් hina වෙනවා. ඒත් ඊළඟ තප්පරේ සාරා කියන දෙයක් බෙයාගේ මුළු ලෝකෙම කඩලා දානවා. නිකී යනෝයි ගොඩ කාලෙක ඉඳන් හොරෙන් හම්බෙලා. මේ හැමදේම රිවෙන්ජ් එකක් වෙන්නත් පුළුවන්. එයාට හිතන්නත් වෙලාවක් නැහැ. එක පාරටම නිකී දුවගෙන එනවා. සාරාව පිටියට ගහනවා. ආයේ නවත්තන්නේ නැහැ. බෙයා නිශ්චලව බලන් ඉන්නවා. ටික තප්පරයකින් සාරා දිහා බලද්දි සාරා මැරිලා. නිකී සාමාන්‍ය හරින් බෙයා දිහා බලලා කියනවා මේක ඔයාගේ වැරද්ද. ඔයා තමයි මේ කඩේ. දැන් මට උදව් වෙන්න මෙයාගේ බොඩි එක හංගන්න. බෙයාට කිසි දෙයක් කරන්න බැරි වෙනවා. දෙන්න එකතර සාරාගේ බොඩි එක හංගනවා. පස්සේ බෙයා තනියම ඩ්‍රයිව් කරනවා. පැසෙන්ජර් සීට් එකේ ලේ වැදුන ඇක්සෙප්ටන්ස් ලෙටර් එක. බෙයා කෑ ගහලා අඬනවා. අන්තිමට එයා විශ්විලව ගත්ත කඩේට යනවා. ඒත් වෙන ෂොප් කීපර් කෙනෙක් ඉන්නේ. බෙයා ෂොප් කීපර් ගාවට ඇවිත් කියනවා මට ඉක්මනට මගේ විශ් එක රිවර්ස් කරගන්න ඕනේ කියලා. ෂොප් කීපර් කියනවා මේ විදියට කලබල වෙලා උදේ පාන්දරම මෙහෙට කඩාගෙන එන්න එපා. ඔයා යූස් කරපු විශ් එකක් රිවර්ස් කරන්න බෑ. නැත්තම් තව කෙනෙක් ඊට විරුද්ධව විශ් එකක් ඉල්ලන්න ඕනේ. ඒත් එක්කම බෙයා වෙළඳ පොලේ ඉතුරු වෙලා තියෙන විශ්විලෝස් ඔක්කොම ටික මිලදී ගන්නවා. බෙයා අලුත් විශ්විලෝ එකක් ගන්නවා. ඒත් එයා කඩන්න හදද්දි ඒක වැඩ කරන්නේ නැහැ. මොකද වෙන කෙනෙක් විශ් එක ඉල්ලන්න ඕනේ. බෙයාගේ අන්තිම බලාපොරොත්තු ඉයන්. බෙයා ඉයන්ව හම්බ වෙන්න දුවනවා. ඉයන් මේ වෙද්දිත් බය වෙලා. මොකද සාරාගේ ෆෝන් එකේ මෙසේජස් ගොඩක් ඇවිත්. බෙයාගේ ගෙදරට එන්න. බෙයා ඉයන්ට හැමදේම ඉක්මනට පැහැදිලි කරනවා. විශ්විලෝ එක ශාපය නිකී සාරා එයා විශ්විලෝ එක ඉයන්ට දීලා කියනවා. අනේ කරුණාකරලා නිකී නිදහස් වෙන්න කියලා විශ් එකක් ඉල්ලන්න. ඒත් ඉයන් හිතන්නේ බෙයා පිස්සුවෙන් කතා කරන්න කියලා. තරහින් ඉයන් කියනවා හරි එහෙනම් මට බිලියන ගණන් සල්ලි ලැබෙන්න කියලා විශ් කරනවා. එයා ටෝයි එක කඩනවා. එකපාරටම සල්ලි වැස්සක් වගේ වැටෙන්න පටන් ගන්නවා. ඉයන්ට දැන් තේරෙනවා බෙයා බොරු කියලා නෑ කියලා. ඒත් ඉයන් දැන් ප්‍රමාදයි. බෙයා ගෙදරට යනවා. ඇතුළට ගියාම එයා දැක්ක දේ සාරාගේ මල සිරුර. ඒ හැමදේම දැකලා එයා සෑහෙන බය වෙනවා. බොඩි එක අමුතු විදිහට සකස් කළා. බෙයා ගල් වෙලා බලන් ඉන්නවා. නිකී එතන හිටගෙන කෑ ගහනවා. අයියෝ මට ආදරේ නැත්තේ. එයාගේ අතේ ගන් එකක්. එක පාටම දොරට කවු හරි ගහනවා. ඒ ඉන්නේ ඉයන්. මෙයා නිකීට කියනවා හැමදේම හරියයි. ගන්න එක බිම දාන්න. ඒත් නිකී කෑ ගහනවා. ඉයන් ඇතුළට එන තප්පරේ නිකී වෙඩි තියනවා. නිකී කෑ ගහනවා. අයියෝ මට ආදරේ නැත්. මම ඔයාට ආදරේ. ඒකෙන් නිකී සංසුන් වෙනවා. දෙන්න වැළඳ ගන්නවා. ඒත් බෙයා ඇතුළෙන් තීරණයක් අරන් ඉවරයි. එයා ඉක්මනට බාත්රූම් එකට යනවා. නිකී බෙරිහන් දෙනවා. ගන්න එකෙන් තමවම මරා ගන්න හදනවා. ඒත් බැරි වෙනවා. ඊට පස්සේ මෙඩිසින් කැබිනට් එක අරිනවා. ස්ලීපින් පිල්ස් ඔක්කොම අරගෙන බොනවා. දොරෙන් එළිය නිකීගේ හඩ හැමදේම හරියයි. ඒත් බෙයාට පස්සේ බය හිතෙනවා. එයා පිල්ස් වමනය කරන්න හදනවා. ඒත් එයා ප්‍රමාද වැඩි. ඒ වෙලාවේ පිටින් විශ්විලෝ එකක් කඩන ශබ්දයක් ඇහෙනවා. බෙයා එළියට එනවා. නිකී අන්තිමට හංගලා තිබ්බ විශ්විලෝ එක හොයාගෙන එයා විශ් එකක් ඉල්ලලා බෙයා මට මම එයාට ආදරය කරන තරම්ම ආදරය කරන්න. දෙන්න එකිනෙකා දිහා බලනවා. එමින් ලම් වෙනවා. කිස් කරනවා. ඒත් ස්ලීපින් පිල්ස් වැඩ කරන්න පටන් ගන්නවා. බෙයා බිම වැටෙනවා. ටික වෙලාවකින් එයා මැරෙනවා. නිකී සම්පූර්ණයෙන්ම කෑ ගහලා අඬනවා. එයාට ජීවත් වෙන්න හිතෙන්නේ. ඒත් බෙයා මැරුණු මොහොතේ ශාපය
කැඩෙනවා. නිකී ආපහු සාමාන්‍ය වෙනවා. මතක ටික ටික ආපහු වෙනවා. එයාට තේරෙනවා මේ වෙච්ච හැම දෙයක්ම. ඒත් ඒ වෙද්දි බෙයා නැති වෙලා ඉවරයි. මෙච්චර වෙලා මේ කතාව අහන් හිටපු ඕගලන්ට ප්‍රශ්න ගොඩක් තියනවා නේද? ඇත්තටම දුෂ්ටයා කවුද? ගොදුර කවුද? වන් විච් විලෝ එක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද? මිකී ඇත්තටම බෙයාට කැමති වෙලා හිටියද? අවසානයේ ඔබ්සෙෂන් කියන්නේ පිස්සු පෙම්වතියක් ගැන කතාවක් නන් නෙමෙයි. ඒක කෙනෙකුගේ ආදරය බලෙන් ලබා ගන්න උත්සාහ කිරීම ගැන කතාවක්. ඔබට කෙනෙකුට ආදරය කරන්න බල කරන්න පුළුවන්. හැබැයි එවිට ඔබට ලැබෙන්නේ ආදරේ නොවේ. ඔබම නිර්මාණය කරගත් බියකර සිහිනයක්. ඉතින් මේ තමයි ඔබ්සෙෂන් චිත්‍රපටයේ සම්පූර්ණ කතාව සහ එන්ඩිං එක්ස්ප්ලේන් එක. මේ අපේ පළවෙනි මූවි රිවිව් එක නිසා අඩුපාඩු ගොඩක් තියෙන පුළුවන්. ඒකට අපි ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම වැඩි දියුණු කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කමෙන්ට් එකකින් අපිට කියන්න. ඔයාලගේ අදහස් එක්ක ඉස්සරහට තවත් හොඳ මූවි රිවිව්ස් අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔයාලා කැමති මූවිස් තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් සිනමා අත්දැකීමත් එක්ක අපි ඉක්මනටම හම්බෙමු. ලයික් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.